නැන්දම්ම කෙනෙක් කිව්වට එයා දිහා බලන ඕනම පිරිමියෙක්ගේ හුස්ම ටිකකට නතර කරන තරම් පුදුම සරාගී පෙනුමක් එයාට තිබුණේ. වයස 48ක් වුණාට එයාගේ ඇඟේ තිබුණේ අවුරුදු 25ක කෙල්ලෙක්ටවත් නැති පිරුණු හැඩකාර ගතියක්. මට තාම මතකයි හවස එයා බාත් รู ම් එකකින් එළියට එද්දි ඇඳගෙන හිටපු ඒ තද රතු පාට සිල්ක් නයිට් ඩ්‍රෙස් එක. වතුර බින්දු වැටිලා ඒ සිහින් රෙද්ද එයාගේ පිරුණු උරහිස් වලටයි පළල් ලුකුලකයි ඇලිලා තිබුණු විදිය මතක් විද්දිත් මගේ ඇඟේ මවිල් කෙලින් වෙනවා. ගෑණියෙක් වෙලා ඉඳගෙන තවත් ගෑණියෙක්ගේ ලස්සන ගැන මෙහෙම හිතන එක පාපයක්ද? මම දන්නේ නෑ. ඒත් කසුන් නැති මේ පාළු ගෙදර රේණුකා අම්මා ළඟින් එන ඒ සැර පර්ෆියුම් සුවඳ මාව නිතරම මත් කළා. එයා මගේ දිහා බලන විදිය, එයා කතා කරද්දි එයාගේ තොල් එහා මෙහා වෙන විදිය, මේ හැමදේම මගේ හිතේ ඇතිකලේ ලේලියක්ට දෙනෙන්න ඕන හැඟීම් නෙවෙයි. එකපාරටම ඩෝං ගාලා අකුණක් ගැහුවා. මම ගැස්සිලා ගියා. ඒත් එක්කම මුළු පළාතෙම කරන්ටට ගියා. ඝන අන්ධකාරයක් කාමරේ වහගත්තා. මගේ හිත කිව්වේ එකම දෙයයි. එයා පහළ තනියම මේ සීතල වැස්සේ අර සිල්ක් රෙද්ද විතරක් ඇඳගෙන මගේ ඇඟේ ලේ රත් වෙලා වගේ දැනුණා. මට තවදුරටත් මේ ඇඳේ තනියම දගල ඉන්න බැරි වුණා. මම දන්නවා මම මේ යන්න හදන්නේ අනතුරුදායක ගමනක් කියලා. ඒතේ තහනම් ආශාව මාව කාන්දමක් වගේ පහළ මාලෙට ඇදලා ගත්තා. ෆෝන් එකේ ටෝච් එක දාගත්ත මම හිමින් පඩිපෙළ බැහැගෙන පහළට ආවා. ගෙදර තිබුණි මහා මූසල පාළුවත්. මම අම්මගේ කාමරේ පැත්තට යද්දි එහෙන් පොඩි එලියක් එනව දැක්කා. දොර බාගෙට ඇරලා තිබුණේ. මම දොර ළඟට ගිහින් හෙමින් ඉබිලා බැලුවා. ඇත්තටම මම දැක්ක දේ නිසා මගේ කකුල් දෙක එතනම හිර වුණා වගේ දැනුණා. කාමරේ පුරාම සුවඳ ඉටිපන්දම් පත්තු කරලා. ඊ රත්තරම් පාට මෘදු එළියෙන් මුළු කාමරේම දිලිසෙනවා. ඒ මදිවට කාමරේ ඇතුලෙන් පුදුම සුවඳක් ආවේ. පිච්චමල් සුවඳක්. අම්මා ලොකු ඩ්‍රෙසිං ටේබල් එක ඉස්සරහා ඉඳගෙන කොණ්ඩේ පීරනවා. එයා ඇඳගෙන හිටියේ මම හවස දැක්ක අර කොට තද රතු පාට සිල්ක් නයිට් ඩ්‍රෙස් එක. ඒකේ රෙද්ද කොච්චර සිනිදුද කියනවනම් ඒක අම්මගේ ඇඟේ හැඩේටම ඇලිලා තිබුණේ. උරහිස් දෙකේ තිබුණි හීනි පටි දෙකක් විතරයි. අම්මා කොණ්ඩේ පීර කණ්ණාඩියෙන් එයාගේම ඇඟ දිහා බලන් හිටියේ හරිම අමුතු විදියට. නිකන් කවුරු හරි එයා දිහා ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලා හිතාගෙන එයා ඒ බැල්ම විඳනවා වගේ. මම ගෑණියක් වුණත් ඒ වෙලාවේ අම්මා දිහා බලන් ඉද්දි මගේ හිතට අමුතුම හැඟීමක් ආවා. දෙයියනේ අපේ නැන්දම්මා මෙච්චර ලස්සනද කියලා මට හිතුණා. එයාගේ පීරුණු උරහිස්, රත්තරම් පාටට දිලිසෙන පිට, නයිටියට යටින් පේන කකුල් දෙක මේව දකිද්දි මට මගේ හස්බන්ඩ්ව මතක් වුණා නෙවෙයි. මට අමුතුම කුතුහලයක් ඇති වුණා අම්මා ගැන. එකපාරටම තව අකුණක් ගැහුවා. මම ගැස්සිලා ගියා. මගේ අත දොරේ වැදුනා. අම්මා ගැස්සිලා දොර දිහා බැලුවා. කවුද? මම අහුණා. මම ඉක්මනට දොර ළඟට ආවා. අනේ අම්මේ මම දිනිති කරන් ගිය නිසා. අම්මා මගේ දිහා බලන් හිටියේ තරහකින් නෙවෙයි. එයාගේ මූණේ තිබුණේ හරිම গুপ্ত ඒ වගේම ආකර්ශනීය හිනාවක්. ඉටිපන්දම් එළියට එයාගේ ඇස් දෙක කාන්දම් වගේ දිලිසෙනවා. ආදුව එන්න ඇතුළට. මං හිතුවේ ඔයා නිදි ඇති කියලා. අම්මා පුටුවෙන් නැගිට්ටා. එයා නැගිටිද්දී ඒ සිල්ක් නයිටිය එයාගේ ඇඟේ ලිස්සලා ගිය විදිහ මම බලාගෙන හිටියේ ඇස් පිල්ලම් ගහන්නේ නැතුව. එයා මගේ ළඟටම ආවා. බය වුණාද කලුවරට? එයා ඇහුවා. එයාගේ කටහඬ වෙනදාට වඩා හරිම ගැඹුරුයි. ඒ වගේම හරිම ආදරණීයයි. "ඔව් අම්මේ ටිකක්. කසුනුත් නෑනි" මම කිව්වා. අම්මා දිග හුස්මක් ගත්තා. ඒ හුස්ම මගේ මූණට වැදුනා. අම්මා ගාලා තිබුණ පර්ෆියුම් සුවඳ මගේ නහය විඳගෙන ගියා. "කසුන් නෑ. ඔයා තනියම. මාත් තනියම. අපි දෙන්නම එකම බෝට්ටුවේ නේද දුව?" ඒ වචනවල තිබුණි නිකම්ම දුකහන අදහසක් නෙවෙයි කියලා මට තේරුණා. අම්මා මගේ අතින් ගල්ලගත්තා. එයාගේ අත හරිම රස්නයි. ඒ වගේම හරිම මෘදුයි. මගේ අත එයාගේ අතේ වැදෙද්දි මට කරන්ට් එකක් වැදුනා වගේ වුණා. "එන්න වාඩි වෙන්න." එයා මාව ඇඳ ළඟට එක්කන් ගියා. මම ඇඳෙන් වාඩි වුණා. අම්මා ආපහු ගිහින් කණ්ණාඩි ඉස්සරහා තිබුණ ස්ටූල් එකේ වාඩි වුණා. දැන් අපි දෙන්න මූණට මූණ. අම්මා වාඩි වෙද්දි නයිට් ඩ්‍රෙස් එක ටිකක් ඉස්සුණා. මගේ ඇස් නතර වුණේ එයාගේ නිරුවත් කලවා ළඟ. මම ඉක්මනට අහක බලාගත්තා. "අද රෑ හරිම සීතලයි නේද?" අම්මා ඇහුවා. එයා එහෙම අහන ගමන් එයාගේ නයිටියේ උරහිස් පටියක් ටිකක් පහත් කළා.
ඒක හම්බෙන්න ඕන දෙයක්ද නැත්නම් මෙයා ඕනකමින් කළාද කියලා මට හිතාගන්න බැරි වුණා. "ඔව් අම්මේ, ගොඩක් වහිනවා." දිනිති අම්මා මගේ නම කිව්වේ හරිම ආදරෙන්. "ඔයා දන්නවද ඔයා හරිම ලස්සනයි කියලා?" මම ලැජ්ජාවෙන් බිම බලුවා. "අනේ නෑ අම්මේ, අම්මා තමයි ලස්සන." අම්මා හයියෙන් hina වුණා. ඒ hinaව කාමරේ පුරාම දොංගාර දුන්නා. ලස්සන ගෑනු අපිට ලස්සන තිබුණට වැඩක් නැහෙදුවේ. ඒක අගේ කරන්න කෙනෙක් ළඟ නැත්තම්. මම මේ අවුරුදු ගානම හිටියේ තනියම. මගේ මේ ඇඟ, මගේ හැඟීම් මේව ඔක්කොම නිකම්ම දිය වෙලා යනවා. අම්මා කියන කතාව මට තීරුණා. එයාට ඕනේ ආදරයක්. එයාට ඕනේ ස්පර්ශයක්. මට එයා ගැන පුදුම දුකක් වගේම ආසාවක් හිතුණා. "අම්මේ" මම කතා කළා. "ඇයිදුව? අම්මා තාම තරුණයි. අම්මා කැමති නැද්ද ආයෙ මැරි කරන්න?" මම ඇහුවා. අම්මා මගේ දිහා බැලුවේ අමුතු බැල්මකින්. එයා පුටුවෙන් නැගිටලා මගේ ළඟට ඇවිත් ඇඳේ අයිනෙන් වාඩි වුණා. දැන් යා ඉන්නේ මගේ ගාවමයි. "මැරි කරන්න? පිරිමියෙක්ව?" අම්මා සමච්චලයට වගේ hina වුණා. "මට පිරිමි එපා වෙලා තියෙන්නේ දුව. උන් දන්නේ උන්ගේ වැඩේ කරගන්න විතරයි. ගෑණියෙක්ගේ හිතේ තියෙන සියුම් තැන්, ගෑණියෙක්ගේ ඇඟේ තියෙන සංවේදී තැන් තීරුම් ගන්න පිරිමින්ට බෑ. ඒක තීරුම් ගන්න පුරුවන් තවත් ගැහණියකට විතරයි." ඒ කතාවට මම ගොළු වුණා. අම්මා ඒ කියන්නේ මොකක් ගැනද? එයා මගේ අත අරගෙන එයාගේ උකුල උඩින් තියාගත්තා. සිල්ක් රෙද්දට උඩින් මගේ අත එයාගේ කකුලේ වදිද්දි මට මුළු ඇඟම වෙවුලලා ගියා. එයාගේ කකුල හරීම සිනිදුයි. "ඔයාගේ අත් හරීම ලස්සනයි දුව." අම්මා මගේ ඇඟිලි එකින් එක අත ගන්න ගත්තා. කසුන් දන්නේ නැහැ එයා දාලා ගිහින් තියෙන්නේ මොන තරම් වටිනා මැණිකක්ද කියලා. මගේ පපුව ගැහෙන වේගය වැඩි වුණා. "මේ වෙන්නේ මොකක්ද? මේක වැරදිද?" ඒත් මගේ හිතේ එක පැත්තකින් කියනවා මේක නවත්තන්න එපා කියලා. අම්මගේ ස්පර්ශය මට හරීම සනීපෙට දෙනුණා. කසුන් ගියාට පස්සේ මට කාගේවත් ස්පර්ශයක් ලැබිලා තිබුණේ නැහැ. "මට උදව්වක් කරනවද?" අම්මා එකපාරට මගේ මූණට එබිලා ඇහුවා. "මොකක්ද අම්මේ?" "මගේ කොන්දරි දෙනවා මේ දවස්වල. මේ සීතලට ඒක වැඩි. ඔයාට පුළුවන් ද මට පොඩ්ඩක් ක්‍රීම් ටිකක් ගන්න?" එයා ඇඳ ළඟ තිබුණ ටීපෝයි එක උඩ තිබ්බ බාම් එකක් පෙන්නුවා. මම හා කිව්වා. මට බෑ කියන්න හිතුනේ නැහැ. අම්මා මට පිටුපාල හැරුණා. ඊට පස්සේ එයා එයාගේ කොණ්ඩේ උඩට කරලා අල්ලගත්තා. ඊට පස්සේ මම බලාපොරොත්තු නොවුණු දෙයක් වුණා. එයා නයිට් ඩ්‍රෙස් එකේ උරහිෂ්පටි දෙකම පහත් කළා. නයිටිය ඉන ළඟටම පාත් වුණා. දැන් මගේ ඉස්සරහා තිබුණේ අම්මගේ සම්පූර්ණ නිර්වත් පිට. ඉටිපන්දම් මෙලියට ඒක රත්තරම් පාටට දිලිසෙනවා. එයාගේ පිටේ මැදින් යන කානුව, ඉන හැඩ වෙලා තියෙන විදිය ඇත්තටම එයා පුදුම ලස්සනයි. මම වෙවුලන අතින් ක්‍රීම් ටිකක් අරගෙන එයාගේ පිටේ තිබ්බා. මගේ අත එයාගේ ඇඟේ ගෑවෙනවත් එක්කම එයා කියලා කෙඳිරි ගාවා. ඒ සද්දෙට මගේ මුළු ඇඟම හිරිවැටුණා. "තව ටිකක් හයියෙන් දුව." "ඔව්, එතන." එයා ඇස් පියාගෙන කිව්වා. මම මගේ ඇඟිලි තුඩු වලින් එයාගේ කුඳු ඇටපෙළ දිගේ පහළට ඉන දක්වා මසාජ් කළා. මට දැනුනේ මම පිරිමියෙක් වෙලා එයාව විඳිනවා වගේ හැඟීමක්. අම්මගේ ඇඟෙන් එන රස්නය මගේ අත්දිගේ යවිත් මගේ මුළු ඇඟම රත් කළා. මම නොදැනුවත්වම මගේ මූණ එයාගේ පිටට ලං කළා. එයාගේ සුවඳ මාව මත් කළා. "ඔයාගේ අත්වල පුදුම මැජික් එකක් තියෙන්නේ." අම්මා මිමිනුවා. මට දැන් දැනෙන්නේ මගේ ඇඟේ තියෙන ගින්දර ඔයාගේ අත්වලින් නිවෙනවා වගේ. ටික වෙලාවකින් අම්මා මගේ අත අල්ලගත්තා. "ඇති දුව." එයා ආපහු මගේ පැත්තට හැරුණා. නයිටිය තාම එයාගේ පපුව මට්ටමට අල්ලගෙන හිටියේ. ඒත් එයාගේ පපුවේ උඩ කොටස මට හොඳටම පෙනුණා. එයා ඒක හංගන්න උත්සාහ කළේ නෑ. එයා කෙලින්ම මගේ ඇස් දෙක දිහා බැලුවා. ඒ බැල්ම ඒක මට ජීවිතේට අමතක වෙන්නේ නෑ. ඒකේ තිබුණේ ලේලියක් දිහා බලන බැල්මක් නෙවෙයි. ඒකේ තිබුණේ අවුරුදු ගාණක් තිස්සේ හිර කරගෙන හිටපු මහා ආශාවක්, ආදරයක් සහ අපි දෙන්නම විතරයි කියන පණිවිඩය. "දිනිති, ඔයාට පාළුයි නේද?" එයා ඇහුවා. "ඔව් අම්මේ, ගොඩක්." මම කිව්වේ මගේ හුස්ම හිර වෙන ගමන්. අම්මා මගේ ළඟටම නැමුණා. දැන් අපි දෙන්න අතර අඟලකවත් පරතරයක් නැහැ. අපි දෙන්නම ගෑනු. අපි දෙන්නම තනියම. ඇයි අපි දුක් විඳින්නේ? එයා මගේ කම්මුල එයාගේ අතින් අල්ලගත්තා. එයාගේ මූණ මගේ මූණට ලං වුණා.
මට එයාගේ තොල් දිහා බැලුණා. මට හිතුනේ එයා මාව කිස් කරයි කියලා. මගේ හිතේ බයක් තිබුණත් මට අහක බලන්න හිතුනේ නෑ. මගේ හිතේ තිබුණු කුතුහලය ඒ තරම් වැඩි වෙලා තිබුණේ. මට දැනගන්න ඕනේ වුණා මේ අම්මා කෙනෙක්ට එහා ගියපු මේ ගැහණිය කවුද කියලා. අම්මා මගේ නලල ඉම්බා. ඒක නිකම්ම හාදුවක් නෙවෙයි. තොල් තද් කරලා හුස්ම අල්ලගෙන දීපු ඇඟේ ලේ රත් වෙන જાතිය හාදුවක්. ඊට පස්සේ එයා යාඩි කම්මුල මගේ කම්මුලේ ඇතිල්ලුවා. මම ඇස් පියාගත්තා. අද රැයට ඔයා මෙහි නවතින්න. එයා මගේ කනට රහසින් කිව්වා. මට තනියම ඉන්න බෑදුව. මට ඕනේ උණුසුමක්. ඔයාට එහෙම නේද? ඒ වචන ටික මගේ ඔළුව ඇතුලේ දෝංකාර දුන්නා. මෙහි නවතින්න. ඒ කියන්නේ මේ ඇඳේ එයා ළඟ මගේ මුළු ඇඟම රත් වෙලා ගියා. මම මොකක්ද කියන්නේ? හා කියන්නද? බෑ කියන්නද? සමාජයේ මොනවද හිතයිද? ඒත් මේ වෙලාවේ මේ කළුවරේ මේ වැස්සේ ඇස්සේ අපිව දකින්නේ කවුද? මට මගේ හිත පාලනය කරගන්න බැරි වුණා. මම අම්මා දිහා බැලුවා. එයාගේ ඇස්වල තිබුණේ බැගෑපත් බැල්මක්. මම හෙමින් ඔළුව වැනුවා. අම්මා hina වුණා. ඒ හිනාව මගේ හිතේ තිබුණු බය නැති කළා. එයා ඇඳේ අයිනට වෙලා මට ඉඩ දුන්නා. එන්න. මම ගැහෙන හදවතින් ඇඳට ගොඩ වුණා. සිල් කැතිරිල්ල උඩ මම හාන්සි වුණා. අම්මත් මගේ ළඟින්ම හාන්සි වුණා. අපි දෙන්න එකිනෙකාට මූණ දාගෙන එකම ඇතිරිල්ලක් යටට වුණා. එයා මගේ ඉන වටේ අත දාලා මාව එයාගේ ඇඟට තද කරගත්තා. එයාගේ පපුව මගේ පපුවේ වැදුනා. ඒ උණුසුම මට දරා ගන්න බැරි තරම්. එයාගේ නිර්වත් කකුලක් මගේ කකුල් දෙක මැද්දට ආවා. සිල්ක් රෙද්දත් එක්ක ඒ ස්පර්ශය මාව පිස්සු වෙට්ටුවා. බය වෙන්න එපා. අම්මා මගේ කන ළඟින් මිමිනුවා. අපි කරන්නේ වරදක් නෙවෙයි. අපි කරන්නේ අපිව සනස ගන්න එක. එයා මගේ බෙල්ල අස්සට මූණ ඔබා ගත්තා. මගේ ඇස් පිය වුණා. මම මගේ අත එයාගේ පිට වටේ යවුවා. මට තේරුණා අදරයා මොනවා වුණත් ඒක අපි දෙන්නගේ රහසක් විතරක් වෙයි කියලා. අපි දෙන්න විනාඩි ගාණක් ඒ විදියට බදාගෙන හිටියා. වැස්ස තව තවත් වැඩි වුණා. ඒත් අපිට ඒක ඇහුනේ නෑ. අපිට ඇහුනේ අපේ හුස්ම වැටෙන සද්ද විතරයි. මට දැනුණා අම්මගේ අත මගේ ඇඟේ තැන් තැන් වල යන විදිය. ඒක අම්මා කෙනෙක්ගේ ස්පර්ශයක් නෙවෙයි. ඒක ආදරය, රාගය අඳුරන ගැහණියකගේ ස්පර්ශයක්. මම මගේ හිතට වහල් වුණා. මේ ලැබුණු නිදහස, මේ අමුතු බැඳීම මම විඳින්න පටන් ගත්තා. එකපාරටම ටාන් ගාලා ලයිට් ආවා. මුළු කාමරේම එකපාරටම එළිය වුණා. ෆෑන් එක වේගයෙන් කරකවෙන්න ගත්තා. අපි දෙන්නම කරන්ට් වැදුනා වගේ ගැස්සිලා ඈත් වුණා. ඉටිපන්දම් මෙළියේ තිබුණේ මේ මායා ලෝකය එකපාරටම නැති වුණා. දැන් තියෙන්නේ සාමාන්‍ය කාමරයක්. මම ඉක්මනට ඇඳේ වාඩි වුණා. අම්මා දඩබඩ ගාලා යාගේ නයිටිය හදාගත්තා. අපි දෙන්නට එකිනෙකාගේ මූණ බලන්න බැරි වුණා ටික වෙලාවක් යනකන්. ඒත් අම්මා හිස ඔසවලා මගේ දිහා බැලුවා. එයාගේ මූණ රතු වෙලා. ඒත් එයාගේ ඇස්වල තිබුණේ දිලිසෙන බැල්ම තාම මැකිලා නැහැ. ලයිට් ආව නේද? එයා කිව්වා. කටහඬේ පොඩි වෙවුලීමක් තිබුණා. "ඔව් අම්මේ. මම එහෙනම් කාමරේට යන්න." මට එතන ඉන්න ලැජ්ජයි වගේ හිතුණා. ලයිට් එළියත් එක්ක මගේ හිතට ආපහු පරණ බය ආවා. අම්මා මගේ අතින් අල්ලගත්තා. "දිනිති." මම හැරිලා බැලුවා. "යන්න. ඒ දොර වහගන්න එපා." එයා කිව්වේ හරිම අර්ථවත් විදියට. එයාගේ ඇස් මගේ ඇස් එක්ක ගැටුණා. "පාළු හිතුනොත් ඕන වෙලාවක එන්න. මම දොර වහන්නේ නෑ." ඒ වචනවල තේරුම මට හොඳටම තේරුණා. මම මුක්කුත් නොකිය ඔළුව වැනුවා. මම කාමරෙන් එළියට ඇවිත් මගේ කාමරයට ගියා. දොර වැහුවා. මම ඇඳට පැන්නා. මගේ පපුව තාම ගැහෙනවා. මම කුට්ටේ බදාගත්තා. කුට්ටෙන් ආවේ අම්මගේ සුවඳ වගේ මට දැනුනේ. අදරෑ ලයිට් ආවේ නැත්තම් මොනව වෙයිද? මම එතනම නතර වුණා නම් මොනව වෙයිද? ඒ සිතුවිලි මගේ හිතේ කැරකි තිබුණා. එක දෙයක් මම දන්නවා. හෙට උදේ ඉඳන් මම රේණුකා අම්මා දිහා බලන්නේ පරණ විදියට නෙවෙයි. එයා මගේ නැන්දම්මා විතරක් නෙවෙයි දැන්. එයා මගේ හිතේ අලුත් ගින්නක් පත්තු කරපු ගැහණියක්. වැස්ස තාම වහිනවා. මම ඇඳේ පෙරලි කල්පනා කළා. දොර වහගන්න එපා කියලා එයා කිව්ව මට මතක් වුණා. මම ආයි පහලට යනවද? මගේ හිත අහනවා. මගේ ඇඟ ඉල්ලනවා. හෙට දවස කොහොම වෙයිද මම දන්නේ
ඒත් අද රෑ මේ වැහි අඳුරේ මගේ ජීවිතේ ලොකු වෙනසක් වුණා කියලා මම දන්නවා. මම ඇස්පියා බත්තා. හීනෙන් මට පෙනුනේ කසුන්ව නෙවෙයි. රතු පාට සිල්ක් නයිටියක් ඇඳගෙන ඉටිපන්දම් මෙලිය මැද්දේ මට අතවනන රේණුකා අම්මාව.